පසුගියදා චීනයේ ලෝකයේ විසුම පාලමේ වාර්තාව නැවතත් අලුත් කළා. චීනයේ විසු පළාතේ හුවාජිත් ගැනීමෙන් තමයි මේ අලුත් පාලම ඉදි කරලා තියෙන්නේ. මේ පාලම වෙනුවෙන් වෙනම මාර්ග ඉදි කරන්නත් ඒ සඳහා වෙනම උමන් වගේම විශාල කඳු කපල ඉවත් කරන්නත් ඕන්ට සිද්ධ වෙලා තියෙනවා. ලෝකයේ උසින්න පිටි පාලම් ලෑස්තියේ වැඩිම පාලම් කොහොමද පිටලා තියෙන්නේ චීනයේම තමයි. චීන සිටියේ මේ කොටස බැලුවොත් උසින් වැඩි පාලම් 90ත් 100ක් අතර ප්‍රමාණයක් ඔයාලට මේ කොටස දකින්න පුළුවන්. ඊට හේතු වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ දුර්ග දහස් ගණනකුත් කඳු හා ප්‍රපාත 100 ගණනකුත් පිහිටලා තිබීම නිසායි. ලෝකයේ උසම පාලම විදිහට මෙතෙක් වාර්තාව හිමි කරගෙන තිබුණේ මේ පළාතෙම තියෙන බේපැන්ජියන් පාලම. බේපන් ගඟේ ඉඳන් මීටර් 565ක් උසින් තමයි මේ පාලම දිගල්ලා තිබුණේ. නමුත් 2025 වසරේදී කරලා තියෙන මේ අලුත් පාලම එහෙම නැත්නම් හුවාජියන් ඩෑන් කැනෙන් පාලම මේ කැණීමේ පතුලේ ඉඳන් මීටර් 625ක් තරම් ඉහළින් තමයි ඉදි කරලා තියෙන්නේ. හරියටම කිව්වොත් ප්‍රංශයේ අයිෆල් කුල්ල වගේ දෙගුණයක් උසින් තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. ඒ වගේ මේ පාලමේ දිග විදියට සඳහන් වෙන්නේ මීටර් 1420ක්. එහෙම නැත්නම් කිලෝමීටර් 1.5කට ආසන්න ප්‍රමාණයක් මේ පාලම දිගින් තියෙනවා. ඔය ආලා තියෙනවද එංගලන්තයේ මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානිය කියන නම් ටික? හරි. එහෙනම් අපි දැන් බලමු මොනවාද මේ රටවල් වල තියෙන වෙනස්කම් කියලා. මේ රවුමෙන් පෙන්වන කොටස අපි හඳුන්වන්නේ බ්‍රිතාන්‍ය දූපත් කියලා. මේ කුඩා දූපතේ රටවල් දෙකක් පිහිටලා තියෙනවා. උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය කියලා. ඊළඟට අපි බලමු මේ විශාල දූපත කොහොමද කියලා. මේ දූපතේ දකුණු කොටසේ තියෙන මේ රට තමයි එංගලන්තය. ලන්ඩන් තමයි මේ රටේ අගනුවර. ඒ වගේම උතුරු කොටසේ පිහිටලා තියෙනවා ස්කොට්ලන්තය. එඩින්බරෝ තමයි ස්කොට්ලන්තයේ අගනුවර. බටහිරින් කාඩිෆ් නගරයේ අගනුවර වෙච්ච වේල්සේ පිහිටලා තියෙනවා. මේ රටවල් තුනේ එකතුවට තමයි අපි මහා බ්‍රිතාන්‍ය කියලා කියන්නේ. මේ මහා බ්‍රිතාන්‍යයට අර පොඩි දූපතේ තියෙන උතුරු අයර්ලන්තයත් එකතු වුණාම අපි එක්සත් රාජධානිය කියලා හඳුන්වනවා. මේ රටවල් හතරකින් යුතු එක්සත් රාජධානියේ අගනුවර වෙන්නේ ලන්ඩන් නුවරයි. එතකොට අයර්ලන්ත ජනරජය තවමත් එක්සත් රාජධානියෙන් වෙන් වුණු වෙනම රටක් විදිහට තමයි කියා කරන්නේ.